ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ අපි අපේ ෆෝන් එකට දාන data ඉවර වුණාට පස්සේ අපි දාලා තියෙන normal සල්ලිත් කැපිලා යනවා. ඒ කැපිලා යන normal සල්ලි අපි කොහොමද ඒ කැපෙන එකෙන් නවත්තගන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ගොඩක් අය දන්නේම නැතුව ඒගොල්ලොන්ට වෙන කාරණයක් තමයි ඩේටා පාවිච්චි කර ඉන්නවා ඉන්ටර්නෙට් ගිහිල්ලා. ඒ ගිහිල්ලා ඉන්නකොට එයාලා දන්නේම නැතුව එයාලගේ ඩේටා ඉවර වෙලා normal සල්ලි කැපිලා යනවා. අද අපි කතා කරන්න යන්නේ ඩයලොග් සිම් පාවිච්චි කරන අය කොහොමද ඒක නතර කරගන්නේ කියලා. අනිත් සිම් පාවිච්චි කරන අයටත් ළඟදී මම වීඩියෝ එකක් අරන් එන්නම්. ඒගොල්ලොන්ගෙත් ඩේටා ඉවරලා සල්ලි කැපෙනකොට විසඳුමක් අරගෙන එන්නම්. ඒ ආපු ගාම වීඩියෝ එකක් දාන්න මම channel එකට. එතකල් channel එක subscribe කරලා තියාගන්න. හරි, ඩයලොග් සිම් පාවිච්චි කරන කට්ටිය ඔයාලගේ call option එකට යන්න. call ගන්න option එකට. හරි, call option එක ගියාට පස්සේ ඔයාලා ගහන්න ඕන කෝඩ් එක #678# ඊට පස්සේ ඔයාලා ගහන්න ඕනේ අංක 3. ඊට පස්සේ ආපහු hash. ඊට පස්සේ ඔයාලා ආයි ගහන්න ඕනේ අංක 9. ඊට පස්සේ hash ලකුණ ආයි ගහන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ආයි ගහන්න අංක 1. ඊට පස්සේ ආපහු hash ලකුණ. ඊට පස්සේ නැවතත් අංක 1. ඊට පස්සේ hash ලකුණ. මේ විදියට ගහලා ඔයාලා කෝල් ගන්න ඕනේ. ඩයලොග් සිම් පාවිච්චි කරන අය විතරයි මේ කෝඩ් එක ගහන්න ඕනේ. එහෙම කෝල් ගත්තට පස්සේ ඔයාලගේ USSD code running කියලා වැටෙයි. එහෙම වැටිලා ටික වෙලාවකින් මේ වගේ ඩයලොග් මැසේජ් එකක් එයි. එහෙම ආවා කියන්නේ ඔයාලා සාර්ථකව data ඉවරනාට පස්සේ සල්ලි කැපෙන එක නතර කරා කියලා තමයි මේ මැසේජ් එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ ෆෝන් එකටත් normal මැසේජ් එකක් එයි. ඔයාලා සාර්ථකව කෝඩ් එක ගහලා සල්ලි කැපෙන එක නතර කරා කියලා. ඉතින් අපි මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකොට ඔයාලට සුබ දවසක්.